සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් අද අගෝස්තු 2 වෙනිදා මේ මාසෙම ඔයගලන්ට සුබම සුබ මාසයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අද මම සේල් එකක් නෙමෙයි කරන්න හදන්නේ යාළුවනේ. මගේ මල්පැල වලින් ටිකක් ඔයගලන්ට පෙන්වන්නයි හදන්නේ. ඉතින් අපි බලමු මුලින්ම මොනවද තියෙන්නේ කියලා. යාළුවනේ මේ රබර් ප්ලාන්ට් එක තියෙනවා. මේවේ පැල තියෙන ඕන අය කෝල් එකක් දෙන්නකෝ. මේකත් රබර් ප්ලාන්ට් එකක් නේ. ඊට පස්සේ යාළුවනේ මගේ බර්ගින් එක තියෙනවා නේ. ඉරියමින් පවතින එක ඉරි තියෙනවා. මේ අලුත් දැල්ලක් තව දැල්ලකුත් එනවා. ඊට පස්සේ යාළුවනේ මේ ඇග්ලොනිමා එක තියෙනවා නේ. මේක අඩි 1.5ක් විතර උසයි. ඊට පස්සේ මගේ මෙතන තියෙනවා මේ සිංගෝනියම්. හොඳට වෙරිගේටඩ් වෙලා නේ. ඒක තියෙන තැන අනුව තමයි පොඩ්ඩක් ඉවේ පාට එන්නේ. සමහර ඒවා සුදු පාටට එනවා, සුදුයි කොළයි මික්ස් වෙලා එනවා. ඊට පස්සේ යාළුවනේ මේ බලන්න. මේ ලිප්ටික් කහ එක. මේකේ පැලක් තියෙනවා යාළුවනේ ඕන කෙනෙක් කෝල් එකක් දෙන්න. ලිප්ටික් හරි ලස්සනයි. ඊට පස්සේ මගේ මොන්ස්ට්‍රෙලා පැලේ කොළ 3යි ඒකේ තාම තියෙන්නේ. එකක් තාම ලොකුයි පවතිනවා. ඊට පස්සේ යාළුවනේ මේකට මොකද්ද ගන්නේ ඔයගොල්ලෝ කියන නම? දුක් සතුටු කියනවා, YTT කියනවා, සැරියුත් මුගලන් කියනවා නේ. මේකෙත් පැල තියෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ මෙතන ටිකක් ඔක්කොම කලෝ මේ තියෙන එකට තියාගෙන නැහැ නේ. වෙරිගේටඩ් ටුකරියානා එක තියෙනවා. ඊට පස්සේ මේ හොමල මිනා අලුත් එකක් නේ. රින් ඔෆ් ෆයර් තියෙනවා. මේක තියෙනවා. මේ රෙඩ් කාඩිනල් එක පැලයක් මේක. කොලේක ලොකු බලන්න ප්‍රයෝජනයි. මගේ අල්ල වගේ කමාරක් වගේ තියෙනවා. ඊට පස්සේ මේ ලිප්ටික් රතු එක. ලිප්ටික් රතු පාටක් තියෙනවා. ඊට පස්සේ මේ අලුත් එකක් තියෙනවා. ඒකෙත් පැල නම් එනවා වටේටම නේ. පැල ගොඩක් එනවා වටේටම යාළුවනේ. ඒක නම් පැල දාපුවා නෑ. මේක ලොකු වුණාම තමයි පැල ගන්න වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මගේ තව තියෙනවා ඉන්දියන් පිච්. මම ඒවා නම් සේල් එකට දැම්මා. මේ ඉන්දියන් පිච් එකේ රෝස පාට. මේක යාළුවනේ බලන්න ලස්සන. ඊට පස්සේ මේ ඒකෙම සුදු. ඉන්දියන් පිච් එකේ සුදු. මේ තව ඉතින් ඒවා මෙයා ටිකක් තියෙනවා. මම අර වෙන් කරගෙන නෑ. එක එක තැනට දාගෙන නෑ. හුවෙන එක අවු අඩු ඒවා අවු වැඩි ඒවා කලවන්නේ තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මේකේ මේ මල් කිනිත්තක් එනවා. මේව වැස්ස වැඩි හින්දාද කොහෙද හැලුණා ටිකක්. දැන් එන එක කොහොම වෙයිද දන්නේ නැහැ. තව යාළුවනේ මේ වැන්ඩා එකේ මල් ටිකක් පිපිලා තියෙනවා කහ පාටට. හරි ලස්සනයි ඉතින් යාළුවනේ. ඔය මුලින්ම ආව ගමන් මල් අවුරුදු 3ක් විතර ගියා මට ඒක මලක් දකින්න. ඊට පස්සේ යාළුවනේ මේ හොයා තියෙනවා. මේ හොයා මෙතන වර්ග 2-3ක් තියෙනවා. මේ එක වර්ගයක්. මේක පොකුරට එනවා. මේ දැන් මල් ටික හැලුණා. මේක එක වර්ගයක්. අනිත් වර්ගේ මල් ටික නම් හැලිලා. අනිත් වර්ගේ මල් ටික හැලිලා. ඊට පස්සේ මේ වයිට් ප්‍රින්සස් එක. පස්සේ තියෙනවා මේ කැලේඩියම් එකේ පොලේ ලොකු බලන්න යාළුවනේ ඒක. පොලේ ලොකුයි. ඊට පස්සේ බනානා ප්ලාන්ට් එක. ඒකේ පාට ගෝල්ඩ් පාටයි. ඊට පස්සේ මම ඔයගලන්ට තව පෙන්නන්නම්. මගේ වෝටර් ප්ලාන්ට් එකක් තියෙනවා. මේ වෝටර් ප්ලාන්ට් එකේ මල් දවල් වෙනකොට හැලෙනවනේ යාළුවනේ. මේ බලන්න. මේක හරි ලස්සනයි. කොළත් මේකේ ඇකිලෙන. මේ මල තාම පිපිලා නැහැ. මේ තව ටිකකින් මේක පිපෙනවා. පෙති 5ක මේ ලස්සන පොඩි මලක් වුණාට මල් පිරෙන්නම එනවා. මේ පොට්ටු තියෙනවා. මේ බලන්න ඒක හරි ලස්සනයි. ඊපස්සේ මම ඔයගලන්ට තව එකක් පෙන්නන්නම්. මගේ peer ඉදගහනේ. peer ඉදගහේ පහුගිය ටිකේ නම් මල් හොඳටම තිබුණා. දැන් චුට්ටක් පර වෙලා උනාට පොට්ටු තියෙනවා ගොඩක්. මේවැ පැලක් තියෙනවා ඔයගලන්ට. ඊට පස්සේ යාළුවනේ අර බහුමාන්‍ය. බලන්නකෝ පොකුරු වල ලස්සන. උදේට මීමැස්සු පිළිලා ඒකේ. මීමැස්සු එනවා යාළුවනේ ඒක හරියට. මලත් හරි ලස්සනයි.
ඊපස්සේ යාළුවනේ මට මේ අලුත් මල් జాතියක් හම්බුණා. ඒකේ නම නම් මන් දන්නේ නැහැ. මං ඔන්ලයින් යට ගෙනල්ලා මේ බෝ කරගත්තේ. මෙන්න මේ මල. මේකේ නම් දැන් මල් අඩුයි ඒ උනේ. මේක මේ වගේ ලොකු ගස් එන්නේ. මේක ලස්සන තියෙනවා. මෙන්න මේ මල එන්නේ. මේකේ මම ඇට තමයි මේකේ දෙන්නේ. මේකේ ඇට තියෙන මොකද යාළුවනේ මේ ලොකු ගස් එවන්න බෑනේ. මේකේ ඇට තියෙනවා ගන්න. බලන්න යාළුවනේ මම ඔයගොල්ලන්ට සේල් එකට දැම්ම පහුගියට මේ දවස් ටිකේ මම කියන්නේ මට ඕන දෙන්න.